හයි සියලු දෙනාම සාදරෙන් පිළිගන්නවා අපේ YouTube චැනලයට. ඇත්තටම මගේ නම ඉෂාරයරංග. මම වෘතියෙන් වරලත් ගණක අධිකාරිවරයෙක්. අ, මෙම YouTube චැනලය හරහා ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොත් එක්ක අ, ආර්ථික විද්‍යාව කියන විෂය, ඊට පස්සේ ගිණුම් කරණය කියන විෂය, ඊට පස්සේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය, එම විෂය පතයන්හි අපගේ ඇඩ්වන්ස් ලෙවල් දක්වා තියෙන වපසරය තුළ තියෙන සියලුම පාස් පේපර්ස්, සියලුම මොඩල් පේපර්ස්, ඊට පස්සේ මා විසින් ඩිවලොප් කරපු පේපර්ස් මේ හරහා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේක තමයි අපි ප්‍රථම වතාවට මේක පටන් ගන්න විදිහ. එතකොට මේක හරහා මම සෑම වීඩියෝ එකක් හරහාම උපරිමය ප්‍රශ්න 10ක්, ඊට පස්සේ ප්‍රශ්න 10ට අදාළ සියලුම විෂය පතය ආවරණය වෙන විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි බලමු අද අපි පළවෙනියටම මේ ප්‍රොජෙක්ට් එකේ ආරම්භය විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 2022 වර්ෂයේ. 2021 22 කියන්නේ මේ ඇත්තටම 21 තියෙන තිබ්බ විභාග 2022 නේ තිබ්බේ. එතකොට මේ අවුරුද්දේදී අපිට ආපු පාස් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 තමයි මම අද මේ වීඩියෝ එක හරහා ඔබ හමුවේ ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු එතකොට පළවෙනි ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට හැම පේපර් එකම වගේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ අදාළ විෂය සම්බන්ධයෙන්, විෂය කුමක්ද යන්න සම්බන්ධයෙන් ඇත්තටම කොයිතරම් අවබෝධයක් ශිෂ්‍යයාට තියෙනවද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නයේදී නිතරම සාකච්ඡාවට භාජනය වෙන්නේ. ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවෙත් එහෙමයි, ඊට පස්සේ ගිණුම් කරණයේදීත් එහෙමයි. ගිණුම් කරණය යනු කුමක්ද, ආර්ථික විද්‍යාව යනු කුමක්ද, ආර්ථික විද්‍යාවේ නිර්වචනය කුමක්ද වගේ කතා තමයි ගොඩක් වෙලාවට අහන්නේ. හරිද? එතකොට ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නයට සියලුම සිසුන් 80 90ක් වගේ සියලුම සිසුන් වගේ හරියට උත්තර දෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට හරියම ලේසි ප්‍රශ්නයක්. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. ආර්ථික විද්‍යාව පිළිබඳ වඩාත් සම්පූර්ණ කෙටි නිර්වචනයක් වනුයේ ආර්ථික විද්‍යාව යනු. එතකොට අපි හරියට තේරුම් ගන්න ඕන ප්‍රශ්නය. එතකොට ආර්ථික විද්‍යාව පිළිබඳ සම්පූර්ණ, වඩාත් සම්පූර්ණ, මේකේ එතකොට තවත් ළඟින් වෙන උත්තර තියෙන්න පුළුවන්. මෙයා අහන්නේ අපෙන් වඩාත් සම්පූර්ණ නිර්වචනය මොකක්ද කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නේදී අපිට කියනවා තම පුරවැසියන්ට වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සඳහා සමාජයේ රැකියා අවස්ථා නිර්මාණය කළ හැක්කේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි ආර්ථික විද්‍යාව කියලා තමයි පළවෙනි එකේ කියන්නේ. අපි බලමු මේවා ගැලපෙනවද කියලා. අපි ඉස්සෙල්ලාම පහ කියවගෙන බලමු. රටේ ගෝලීය වෙළඳපොළක භාණ්ඩ හා සේවා වෙළඳාම් කරනුයේ කෙසේද කියලා අධ්‍යයනය කරන්න කළු. තුන්වෙනිදී කියනවා පරිසරයට හානියක් නොවන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන්නේ කෙසේද කියලා අධ්‍යයනය කරන්න කළු. හතරවෙනියට කියනවා සීමිත වුමනා අතර අසීමිත සම්පත් බෙදා වෙන් කරන්නේ කෙසේද කියලා අධ්‍යයනය කරන්න කළු. පස්වෙනියට කියනවා සීමිත වුවමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද කියලා අධ්‍යයනය කරන එක. ඇත්තටම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ආර්ථික විද්‍යාව කියන්නේ ආර්ථික විද්‍යාව පටන් ගන්නෙත් හිඟකම කියන එකත් එක්කමයි. හිඟකම කියන්නේ ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පය. ආර්ථික විද්‍යාව තියෙන්නේ හිඟකම හින්දා. එතකොට ඇත්තටම ආර්ථික විද්‍යාව හැදෙන්නේ මොකක් හින්දාද? අපි ගාව තියෙන සම්පත් ඇත්තටම සීමා සහිතයි. අදාළ සීමා සහිත සම්පත් අපි ගාව තියෙන අසීමාන්තික උවමනා සපුරාලීමට කොහොමද බෙදා වෙන් කරන්නේ? අසීමාන්තික උවමනා කොහොමද අපි මේ සීමා සහිත සම්පත් වලින් විසඳාගන්නේ, සපුරාගන්නේ කියන එක තමයි ආර්ථික විද්‍යාවේදී ඇත්තටම අපි හොයන්නේ යන්නේ. එතකොට මේකේ වඩාත්ම ගැලපෙන උත්තරේ දැන් 4 5 4 ළමයින්ට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. බලන්න 4ේදී කියන්නේ සීමිත වුමනා අසීමිත සම්පත් අතර. සම්පත් අසීමිතයි නම් ආර්ථික විද්‍යාවක් නෑ ඇත්තට. එතකොට 4 වෙනි එක වරදින්නේ ඇයි? සීමිත වුමනා. එතනදී කියන්නේ වුමනා සීමිතයි. සම්පත් අසීමිතයි. සම්පත් අසීමිතයි නම් ආර්ථික විද්‍යාවක් නෑනේ. නේ? වුමනා සීමිත වුමනා සීමිතයිලු, සම්පත් අසීමිතයි. එහෙනම් ආර්ථික විද්‍යාවක් නෑ. එහෙමයි. හරි. පස්වෙනි එකේදී කියනවා සීමිත වුමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද කියන අධ්‍යයනය කරන එක. එතකොට මේකේ හරි උත්තරේ වෙන්නේ මොකද්ද? පස්වෙනි එක. පහ තමයි හරි උත්තරේ වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒකේ තමයි හරියටම අපේ ආර්ථික විද්‍යා නිර්වචනය හරියාකාරව පැහැදිලි කරලා දෙන්නේ.
හරි. අපි යන් එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට. ඕකේ. එතකොට හරි උත්තරේ පහ. දෙවෙනි එකේදී කියනවා නිෂ්පාදන හැකියාව පර්යන්තයට. නිෂ්පාදන හැකියාව පර්යන්තය කියන්නේ මොකද්ද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන එකම තමයි. ඒකට කියන තව වචනයක් තමයි නිෂ්පාදන හැකියාව පර්යන්තය කියලා කියන්නේ. හරි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය, නිෂ්පාදන හැකියාව පර්යන්තය, ඊට පස්සේ ප්‍රොඩක්ෂන් පොසිබිලිටි කර්ව්ස් කියලා කියනවා PPC කියලා අපි කියන්නේ ඒකනේ. එතකොට මේ ඔක්කොම කියන්නේ ඇත්තටම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයටම තමයි. ඇත්තටම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය එක පෙන්වන්නේ අර අපේ හිඟකම කියන එකම තමයි. ඒ කියන්නේ අපි ගාව සම්පත් සීමිතව තියෙනවා. සීමිත සම්පත් ටික නිෂ්පාදනයන් දෙකක් යොදාගෙන කියන්නේ නිෂ්පාදනයන් දෙකක් හදන්න අපි ගාව තියෙන සියලුම සම්පත් යෙදුවොත් අදාළ නිෂ්පාදනයන් දෙකෙන් අපිට හදන්න පුළුවන් possible production ඒ කියන්නේ අපිට හදන්න පුළුවන් possible අපිට හදාගන්න පුළුවන් කම්බිනේෂන් අපිට ප්‍රොඩක්ෂන් අපිට හදන්න පුළුවන් භාණ්ඩ දෙකකින් අපිට හදන්න පුළුවන් විවිධ නිෂ්පාදන හැකියාවන් යා කරලා අඳින රේඛාව තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා කියන්නේ. නේ අපි කියනවා possible production combinations ටික යා කරලා අඳින රේඛාව තමයි production possibility curve කියලා කියන්නේ. හරි. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ස්වරූප තුනක් ගන්න පුළුවන්. නේ අපි බලමු මොන වගේ ස්වරූප ගන්න පුළුවන්ද කියලා. මේ මේ වගේ මම මේ පොඩියට ඇන්දේ පහළට බෑවුම් වෙන නිෂ්පාදනය කියන මායිම් වක්‍රයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් මෙහෙම තියෙන්න පුළුවන්. අපි ඒකට කියන වැඩි වෙන ආවස්තික පිරිවැයක් නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ අඩු වෙන ආවස්තික පිරිවැයක් නිරූපණය කරන එකක් තියෙන්නත් පුළුවන්. නේ මේ වගේ එකක් ඍජු කොණාශ්‍රාකාර බහුවලයක් විදිහට තිබ්බොත් එහෙනම් මේක අඩු වෙන ආවස්තික පිරිවැය නිරූපණය කරන එකක්. මේක වැඩි වෙන ආවස්තික පිරිවැය නිරූපණය කරන එකක්. නේද? මූලයට අවතල. ඊට පස්සේ මේ තියෙන පහළට බෑවුම් වෙන සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක්. එතකොට මේ තුනෙන්ම අපි පෙන්නන්නේ නිෂ්පාදන හැකියාව. එතකොට අපි ඒකට කියනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ. රයිට්? ඊට පස්සේ දැන් අපිට පොඩි මූලික අවබෝධයක් තියෙනවා දැන් වැඩේ ගැන. අපි බලමු මේකේ හරියටම හරියන්නේ මොකක්ද කියලා එතකොට. හරි. නිෂ්පාදන හැකියාව පරයන්තයේ සරල රේඛාවක් වන්නේ මොන වෙලාවටද කියනවා. එතකොට මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇත්තටම ආවස්තික පිරිවැය අනුව තමයි හැඩය නිරූපණය වෙන්නේ. හරි. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය සරල රේඛාවක් වෙනවා. මොන වගේ වෙලාවටද? ස්ථාවර ආවස්තික පිරිවැයක්. එහෙම නැත්නම් ආවස්තික පිරිවැය ස්ථාවර වෙන වෙලාවෙදී. ඒ කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට නිෂ්පාදන හැකියාව වෙනස් කරොත් නිෂ්පාදනය කරන කම්බිනේෂන්ස් වෙනස් කරොත් ආවස්තික පිරිවැය සමානයි. ආවස්තික පිරිවැයයි වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවට අපි කියනවා ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා. බැඩි වෙන ආවස්තික පිරිවැයක් කියන්නේ එක ස්ථානයක සිට තවත් ස්ථානයකට නිෂ්පාදන හැකියාව විතැන් කරොත් එහෙම නැත්නම් නිෂ්පාදන පොයින්ට් එක වෙනස් කරොත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ පොයින්ට් එක වෙනස් කරොත් අපි කියනවා මෙන්න මේ වගේ එකක් වුණොත් අපි ගමු මෙතන පොයින්ට් A කියලා. මෙතන ඉඳන් මේ පොයින්ට් A වල ඉඳන් අපි හිතමු දැන් පොයින්ට් B වලට විතන් වෙනවා කියලා. මෙතන පොයින්ට් A. රයිට්? මෙතන පොයින්ට් B. A වල ඉඳන් B වලට විතන් වෙනකොට දැන් මේ වගේ අවස්ථාවක A වල ඉඳන් B වලට විතන් වෙනකොට අවස්ථිත පිරිය වැඩි වෙනවා. ඒකට හේතුව අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු මොකද්ද වැඩි වෙන අවස්ථික පිරිය. ඔය තුන අපි වෙන වෙනම කතා කරමු. හරි? අපි ඉන් ඩීටේල් ඔය තුන කතා කරමු මොනවද මේ කියන්නේ කියලා. හරි? දැනට මතක තියාගන්න මේ වගේ වෙලාවක වැඩි වෙන අවස්ථික පිරිය. හරි එතකොට මේකට අනුව හරි උත්තරේ වෙන්නේ මොකද්ද? බලමු සම්පත් පූර්ණ වශයෙන් කාර්යක්ෂම උපයෝගී කරගෙන කරමින් පවතින නිසා. එහෙම එකක් අනුව හැඩය තීරණය වෙන්නේ නැහැ. වැඩි වෙන අවස්තික පිරිවැය නීතිය නිසා. වැඩි වෙන අවස්තික පිරිවැයක් තියෙනවනම් මූලයට අවතල. ආර්ථික ආර්ථිකයේ පවතින අකාර්යක්ෂමතාවය නිසා අකාර්යක්ෂමතාවය නිසා හැම වෙනවද? එහෙම එකක් නැහැ. ආවස්තික පිරිවැය ස්ථාවර වීම නිසා ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙනවා නම් තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මොනවාද පහළට බෑවුම් වෙන්නේ සරල රේඛාවක් විදිහට. ඕකේ. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්න දෙක ගොඩදා ගත්තා. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. මොකද්ද බලමු තුන්වෙනි ප්‍රශ්නේදී අපිට කියන්නේ. ඕකේ. තුන්වෙනි ප්‍රශ්නේදී කියන්නේ පහ සඳහන් කවරක් නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ මූලික ලක්ෂණ වෙනවද කියලා.
හරි. දැන් අපිට ආර්ථික වර්ග කීයක් තියෙනවද? මිශ්‍ර ආර්ථිකය, නිදහස් වෙළඳපොළ ආර්ථිකය, ධනවාදී ආර්ථිකය කියනවා, සමාජවාදී ආර්ථිකය, සමාජීය වෙළඳපොළ ආර්ථිකය, පරිවර්තන ආර්ථිකය, ඕමෝම කියලා ආර්ථික වර්ග ගොඩක් තියෙනවා. අපි එක වීඩියෝ එකකින් කතා කරමු ඔය මොනවද කියලා හරියට. හරි. අපි ටික වැඩේ කතා කරමු. හරි. එතකොට මේක පොඩි ඉන්ට්‍රස්ටිං කතාවකුත් එක්ක. හරි. එතකොට දැන් මෙතන නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ මොකද්ද? හැම වෙලෙම මතක තියාගන්න රටවල් ඔළුවේ තියාගන්න උදාහරණ විදියට. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කිව්වොත් හැම වෙලෙම ඔළුවට ගන්න ඇමරිකාව වගේ කියලා. හරියටම හරි නෑ. හැබැයි ඔයාට විභාගෙ ගොඩ දාගන්න ඉතාම හොඳ අවබෝධයක් ඒ උදාහරණෙත් එක්ක යන එක. හරි. ඔයා මතක තියාගන්න ධනවාදී ආර්ථිකයක් කියලා කිව්වොත් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කියලා කිව්වොත් හැම වෙලෙම ඇමරිකාව වගේ රටක් කියලා හිතන්න. හරි. ඊට පස්සේ සමාජවාදී ආර්ථිකයක් කියලා කිව්වොත් කියුබාව වගේ රටක් හිතන්න. හරි. එතකොට ඔළුවට ගන්න කියුබාව. මේ කතා කරන්න කියුබාව. අන්න එහෙම හිතන්න. හරි. එතකොට නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ සියලුම සම්පත් පෞද්ගලික අංශය සතුයි. ව්‍යවසායකත්වයේ පෞද්ගලික අංශය සතුයි. හරි. එතකොට සම්පත් බෙදී යාම මිල යාන්ත්‍රණය හරහා තමයි තීරණය කරන්නේ. අපි කියන්නේ ඉන්විසිබල් හෑන්ඩ්. එහෙම නැත්නම් අදෘශ්‍යමාන හස්තයක් කරහා තමයි මිල යාන්ත්‍රණය හරහා තමයි තීරණය කරන්නේ. හරි. එතකොට මේක අහන්නේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ මූලික ලක්ෂණයක් මොකක්ද කියලානේ. නිෂ්පාදන වෙළඳපොළ වල රජයේ දැඩි පාලනය. රජය මැදිහත් වෙන ප්‍රමාණය අඩුයි. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක. එතකොට ඒක වැරදි. අපනයනය පිළිබඳ වැඩි අපනයනයට වඩා ආනයනය. ඒක කියන්න බෑනේ නේද? අපේ ආර්ථිකය මිශ්‍ර ආර්ථිකයක් වුණාට අපි අපනයනයට වඩා වැඩියෙන් ආනයනය කරනවා. එහෙනම් අපි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් වෙන්න ඕන ශ්‍රී ලංකාව. එහෙම නැහැ. සම්පත් පිළිබඳ පොදු අයිති. පොදු අයිතියක් තියෙනවා නම් ඒක මොකද්ද? ධනවාදී ආර්ථිකයක් නෙමෙයි සමාජවාදී ආර්ථිකයක්. පෞද්ගලික දේපල අන්න හරි උත්තරයක්. right? පෞද්ගලික දේපල ක්‍රමයක් තියෙන්නේ මොකේද? මොන ආර්ථික ක්‍රමයේද? වෙළඳපොළ ආර්ථික ක්‍රමය. ඕකේ. ඊට පස්සේ අපි යන් හතරට. හතර කියනවා ශ්‍රම විභජනයෙන් ඇතිවන ප්‍රතිලාභයක් නොවන්නේ කුමක්ද? නොවන්නේ බලන්න නොවන්නේ කියන එක පොඩ්ඩක් බෝල්ඩ් කරලා දෙන්නේ. අපි පොඩ්ඩක් හොඳට අවබෝධය දෙන්න ඕන ඔය වන්නේ නොවන්නේ වගේ කී ටර්ම්ස් තියෙනවා. අපි කතා කරමු ඉස්සරහට වීඩියෝ එකකින් මොනවද කී ටර්ම්ස් කියලා. ඕකේ. ශ්‍රම විභජනය තුළින් නැත්නම් ප්‍රතිලාභයක් නොවන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. නොවන්නේ. හරි. අපි හොඳට අවබෝධයට ගන්න ඕනේ නොවන්නේ කුමක්ද කියලා අහන්නේ. හරි. ශ්‍රම විභජනය කියලා කියන්නේ මොකද්ද? අපි ගාව තියෙනවා හිතන්න අපි ගාමන් ෆැක්ටරි එකක්. අපි ගාමන් ෆැක්ටරි එකේ හිතන්න අපි ගාමන් ෆැක්ටරි එකක් අපි හදන්නේ ඇඳුමක්. මේ වගේ සම්පූර්ණ ඇඳුමක් කියලා දැන් මේක ඇඳුමක් කියලා හිතන්නකෝ. මේක හදන්නේ රෙදි වියන්නේ එක්කෙනෙක්. රෙදි වියන්නේ එක මිනිස්සෙකුට අපි දෙනවා. හරි. ඊට පස්සේ රෙද්ද ගෙනාවට පස්සේ කපන්නේ තව මිනිස්සෙක්. හරිද? ඊට පස්සේ කපපු රෙද්ද කෑලි වලට වෙන් කරන්නේ තව මිනිස්සෙක්. හිතන්නකෝ. ඊට පස්සේ ඒකේ කර මහන්නේ තව මිනිස්සෙක්. හරි? ඒකේ අත් දෙක මහන්නේ තව මිනිස්සෙක්. ඊට පස්සේ ඒකේ තව මොකක් හරි ෂිපර් අල්ලන්නේ හරි බොත්තම් අල්ලන්නේ තව එක්කෙනෙක්. ඊට පස්සේ මේකේ නූල් කපන්නේ තව එක්කෙනෙක්. ෆිනිෂින් පාර්ට් එක කරන්නේ තව එක්කෙනෙක්. ඒකට තමයි අපි කියන්නේ ශ්‍රම විභජනය කියලා. ඒ කියන්නේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය කොටස් වලට බෙදලා ඒ එක එක කොටසට එක එක මනුස්සයා පත් කරන එක. උදාහරණයක් ගත්තොත් නිෂ්පාදන ක්‍රියාවලිය කෑලි කෑලි වලට බෙදලා දැන් මේ වගේ මේ ඇඳුම් මහන නිෂ්පාදනය කරන කෑලි කෑලි වලට බෙදලා එක එක්කෙනාට දෙනවා. ඔයා මේ කෑල්ල කරන්න. ඔයා මේ කෑල්ල කරන්න. එතකොට මේ ශ්‍රම විභජනය කාලයක් තිස්සේ කරගෙන ගියාම, ඒ කියන්නේ එක මිනිහෙක් ශ්‍රම විභජනය කාලයක් තිස්සේ කරන් ගියාම එයාට ඇති වෙනවා විශේෂ හැකියාවක් ඒ වැඩේ කිරීම සම්බන්ධයෙන්. මොකද දැන් හිතන්නකෝ මම ජීවිත කාලෙම කොරල් මහා ඉන්නවා. කොළ එක මහනවා. මට එතකොට කොළ එක මහන්න හොඳට පුළුවන්. අන්න ඒකට තමයි අපි කියන්නේ අර විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. ඔය ඕකහරාම තමයි ඒකත් තියෙන්නේ. හරි. අපි බලමු ශ්‍රම විභජනයෙන් ඇති වෙන ප්‍රතිලාභයක් නොවන්නේ කුමක්ද? එතකොට මේකේ තියෙනවා ප්‍රතිලාභ හතරක්. එකක් ප්‍රතිලාභයක් නෙමෙයි. අන්නේ නෙමෙයි එක මොකක්ද කියලා තමයි අපිට මෙතනදී හොයන්න තියෙන්නේ. හරි. ශ්‍රම බලකායේ නම්‍යශීලීත්වය ඉහළ යනවා. ශ්‍රම බලකායේ නම්‍යශීලීත්වය ඉහළ යනවාද මං කොළයක විතරක් මහමා හිටියෝ. නම්‍යශීලීත්වය ඉහළ යනවා කියන්නේ ශ්‍රම බලකායේ ඉන්න එක මිනිහෙක් තව දැනකට ලේසියෙන් දාන්න පුළුවන්. කොළයක මහන මිනිහා ෂිපර් එක මහන්න දාන්න පුළුවන්. ෂිපර් එක මහන මනුස්සයා බෝත්තම් අල්ලන්න දාන්න පුළුවන්. ඉක්මනටම මේ ආද එක්කෙනෙක් කව නැත්තම් ෂිප් එහෙම කරන්න බෑ ඇත්තටම. මොකද බෝත්තම් මහන මනුස්සයා දන්නේ බෝත්තම් මහන්න විතරයි. එයා දන්නේ නැහැ ෂිපර් එක මහන්න. එතකොට අපිට මේකේ නම්‍යශීලීත්වයක් තියෙනවද? නැහැ. ඊටාම අනම්‍යශීලී. අපිට ෂිපර් එක මහන මනුස්සයව කවදාවත් කොළයක මහන්න දාන්න බෑ. ඒ මනුස්සයා ඒක දන්නේ නැහැ. එතකොට ශ්‍රම බලකායේ නම්‍යශීලීත්වය ඉතාම අඩුයි ශ්‍රම විභාජනයක් තියෙන වෙලාවක. ඕකේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ මුළු පිරිවැය පහළ යාම. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ මුළු පිරිවැය පහළ යනවමද කියලා හරියටම කියන්න අපිට බෑ. හරි. ඒකට හේතුව තමයි හිතන්න
අපි දැන් අපි කතා කරන මේ නිෂ්පාදන ක්‍රියාවල අපි කතා කරන දැන් මේ ඇඳුම් මහන නිෂ්පාදනය තුළ ශ්‍රම විභජනයට පත් වෙලා තියෙන වෙලාවක ඇති වෙන්න පුළුවන් එක දෙයක් තමයි වෙන්න පුළුවන් එක දෙයක් තමයි එක්කෙනෙක් ඒ ක්‍රියාවලිය හොඳටම දන්න නිසා අපි කියන්නේ ඩිෆෙක්ට් ප්‍රොඩක්ට් එහෙම නැත්නම් අපතේ යාම අඩු වෙන්න පුළුවන්. ඒක නිසා පිරිවැය අඩු වෙන්න පුළුවන්. අනිත් අතට මෙහෙම වෙන්නත් පුළුවන්. කොහොමද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට අර අපි කියන්නේ ශ්‍රම විභජනයක් කරගෙන ඉන්නකොට මිනිසුන්ට එපා වෙනවා. මේකමනේ අපිට හැමදාම කරන්න තියෙන්නේ කියලා හිතලා මිනිස්සු කලකිරෙනවා. මිනිසුන්ට එපා වෙනවා. ඒක නිසා නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. නිෂ්පාදනය අඩු වීම තුලින් පිරිවැය වැඩි වෙන්නත් පුළුවන්. එතකොට ඔක දෙකම වෙන්න පුළුවන්. එතකොට මේක ප්‍රතිලාභයක්ද නැද්ද කියලා කියන්න බෑ. මුළු පිරිවැය පහළ යාමද ප්‍රතිලාභයක්ද නැද්ද කියලා හරියටම කියන්න බෑ ඇත්තටම. එතකොට මේක දෙපැත්තටම ගන්න බෑ හරියට බැලුවොත්. හැබැයි ඇත්තටම මේ ප්‍රශ්නේ අනුව මේගොල්ලෝ මේක අරන් තියෙන්නේ ප්‍රතිලාභයක් කියලා හිතලා. දැන් මම කියපු උදාහරණ යනවා මේක හරියට පැත්තටම ගන්න බෑ. හැබැයි මේගොල්ලෝ මේ ප්‍රශ්නේ අනුව අරන් තියෙන්නේ මේක ප්‍රතිලාභයක් කියලා. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න පිරිවැය පහළ යාම කියන එක දෙපැත්තටම ගන්න පුළුවන්. හරි මේක අවාසිත් තියෙනවා වාසිත් තියෙනවා ශ්‍රම විභජනේ. එතකොට මේ ප්‍රශ්නේ මේ කෑල්ල 100% හරි නැහැ. හැබැයි මේගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඒක ප්‍රතිලාභයක් විදිහට අපි සලකයි කියලා. හරි මොකද ඒක එක අතකින් ප්‍රතිලාභයක් වෙනවා. මොකද ඩිෆෙක්ට් ප්‍රොඩක්ට් අඩු වෙනවා. එතකොට එක්කෙනෙක් එක ක්‍රියාවලියට විශේෂ ප්‍රාගුණ්‍ය වීම නිසා එයාගේ නිෂ්පාදනය වැඩි වීම හරහා පිරිවැය අඩු වෙන්නත් පුළුවන්. ඔගේ අනිත් පැත්තට මිනිස්සු කලකිරිලා මිනිසුන්ට අපි කියන්නේ ෆැටි බර්ඩන් ඒ කියන්නේ ඒගොල්ලන්ට මේක ගැන එපා වෙලා එතකොට අනිත් පැත්තෙන් නිෂ්පාදනය අඩු වෙලා පිරිවැය වැඩි වෙන්නත් පුළුවන්. ඔය දෙකම වෙන්න පුළුවන්. හැබැයි මේකදී මේ ප්‍රශ්නේදී මේගොල්ලෝ සලකලා තින්නේ අපි වැඩි වෙන පැත්තට සාකච්ඡා කරයි කියලා. හරි. ඊට පස්සේ ඵලදායීතාව ඉහළ යාමත් ඒ වගේමයි. අපි වැඩි වෙන පැත්තට කතා කරමු. මොකද ඵලදායීතාව වැඩි වෙනවා කියලා හිතන්න පුළුවන් අපිට කොහොමද? ඒගොල්ලෝ ඒ නිෂ්පාදනයේ කාලයක් තිස්සේ නිරත වීම නිසා ශ්‍රම විභජනය කියන කතාවේදී කාලයක් තිස්සේ ඒක තුළ නිරත වීම නිසා එයාට හැබෙන විශේෂ ප්‍රාගුණ්‍ය හින්දා ඵලදායීතාව ඉහළ යනවා කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ නවෝත්පාදන හඳුන්වා දීමේ හැකියාව ඉහළ යාම කියලා කියනවා. ඒකටත් අපිට ගන්න පුළුවන් මොකද්ද? නවෝත්පාදන හඳුන්වා දීමේ හැකියාව ඉහළ යනවා මොකක් හින්දාද? දැන් අපි හිතන්නකො එක්කෙනෙක් එක නිෂ්පාදන කාර්යයක් තුළ දිගටම නිරත වීගෙන ඉන්නවා. හරි එතකොට එයාට තේරෙනවා කොළ එක අපිට මේ විදිහට මහන්න පුළුවන්. කොළ එක අපිට මේ විදිහට අලුත් විදිහට හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කොළ එක සම්බන්ධයෙන් මේක මේ විදිහට දාන්න පුළුවන්. ඒ වගේ අලුත් අදහසුත් එක්ක ශ්‍රම බලකාය ඉදිරියට එයි කියලා අපිට හිතන්න පුළුවන්. නවෝත්පාදන හඳුන්වා දීමේ හැකියාව ඉහළ යාම කියන්නේ. ඊට පස්සේ ආදායම් සමානතාව ඉහළ යාම. ආදායම් සමානතාව ඉහළ යාමක් කියන එක අපිට බලාපොරොත්තු වෙන්න බෑ ශ්‍රම විභජනයක් කරා. මොකද ඒක අපිට ආදායම් සමානව බෙදී යාම කියන එක ශ්‍රම විභජනයේ වාසියක් විදියට ප්‍රතිලාභයක් විදිහට අපිට ගන්න බෑ ඇත්තටම. මේ ප්‍රශ්නය ඇත්තටම ප්‍රශ්නගත තැන් තියෙනවා. කෙනෙක්ට කියන්නත් පුළුවන් සෑහෙන දුරට මේක ඇනලයිස් කරගෙන කියපු කෙනෙකුට මේකෙත් මේ ප්‍රශ්නය හරියටම හරි කියලා කියන්නේ මේකේ ප්‍රශ්නගත තැන් ඉස්මතු කරන්න පුළුවන්. ඇත්තටම මේකේ ප්‍රශ්නගත තැන් තියෙනවා. එතකොට ආදායම් සමානතාවය ඉහළ යාම කියන එක ඇත්තටම ශ්‍රම විභජනයෙන් වෙන්නේ නැහැ. ඒකට හේතුව ආදායම් සමානව බෙදී යාම කියලා කියන්නේ ශ්‍රම බලකායේ ඉන්න හැමෝටම එකම පඩිය හම්බ වෙනවා කියන එක. එහෙම වෙනවද? දැන් අපි නිකන් එහෙම හිතමුකෝ ආදායම් බෙදී යාමේ සමානතාවය කියන්නේ ඒක නෙමෙයි. හැබැයි අපි ඇත්තටම මේක අපි අර ගත්ත එක්සාම්පල් එකට පොඩ්ඩක් දාලා බලමු නිකන් අපි ශ්‍රම විභජනයක් කරන වෙලාවක ඒ ඉන්න ශ්‍රමිකයෝ ඔක්කොටම සමාන පඩිය හම්බ වෙනවද කියලා? එහෙම වෙන්නේ නැහනේ. අපි කරන කාර්ය අනුව තමයි අපිට හම්බෙන ආදායම තීරණය වෙන්නේ. එතකොට අපි ශ්‍රම විභජනයක් කරන්න ආදායම් සමානව බෙදලා යනවා කියලා කියන්න බෑ. එතකොට මේක ඇත්තටම ගොඩක්ම නොගැලපෙනවා. පස්වෙනි එක ගොඩක්ම නොගැලපෙන උත්තරේ නිසා අපිට පස්වෙනි එකට තමයි මේකට යන්න වෙන්නේ. ඕකේ. පස්වෙනි ප්‍රශ්නෙට ගියොත් සහල් මිල වැඩි වෙන විට අපේක්ෂා කරනු ලබන්නේ. ඕකේ. හැම වෙලේම මතක තියාගන්න මිල ගැන කතා කරොත් එහෙම අපි හැම වෙලේම පාවිච්චි කරන්න ඕනේ මිලත් එක්ක හැම වෙලේම ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය එහෙම නැත්නම් සැපයුම් කරනු ලබන ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. කොයි වෙලේවත් මිලත් එක්ක ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. මිලත් එක්ක අපි හැම වෙලේම ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් වෙනස් වෙනවද? සැපයුම් වෙනස් වෙන්නේ නැහැ. සැපයුම් ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. quantity demand එහෙම නැත්නම් supply demand තමයි supply quantity of supply හරි නැත්නම් quantity of demand හරි තමයි වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් demand or supply වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට සහල් මිල වැඩි වෙන විට අපේක්ෂා කරනු ලබන්නේ මොකද්ද? ඉල්ලුම් නීතියට අනුව මිල වැඩි වෙනවා නම් මොකද්ද වෙන්නේ? ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය මොකද වෙන්නේ? ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වෙනවා. ඕකේ. එතකොට තුන්වෙනි එකේ හරියම ඩිරෙක්ට්
උත්තරයක් අපිට තියෙනවා මොකද්ද? ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වීමයි කියලා. ඕකේ.